මෙන්න බහන්න. තේමන්ද? එනෝ පෙන්නන්න මෙන්න. ඔන්න නෝලු එළියට දැම්මා. ඔන්න. මං කිව්වද පොඩි බඩුවක්ද? මෙන්න. මං කිව්වේ නයි වංශේ රජෙක් කියලා මෙයා. මං කිව්වේ නයි රාජෙක් කියලා. මේ ඩාල් ගිර කරන්න බලන්න. ඔය පැත්තේ තියෙන්නේ යා කොහෙවත් ගියේ නෑ මෙතන ඉන්නේ යාට. යා මෙතන ඉන්නම ඕන. මෙන්න බහන්න. තේමන්ද? එනෝ පෙන්නන්න මෙන්න. ඔන්න නෝලු එළියට දැම්මා. ඔන්න. මං කිව්වද පොඩි බඩුවක්ද? මෙන්න. මං කිව්වේ නයි වංශේ රජෙක් කියලා මෙයා. මං කිව්වේ නයි රාජෙක් කියලා. මගේ ෆෝන් එකට දානකෝ වීඩියෝ බස්. දානවා. ඔන්න බහන්නේ මං කිව්වද සෙල්ලම් බඩුවක් නෙමෙයි හිටියේ කියලා. අයියේ බලාගෙනද? ඔව් බලාගෙන. කොහොමද වීඩියෝ පාරක් දාගන්නකෝ. හරි මේක දිනවා. වැඩ යන්නේ. ඉතින් වීඩියෝ කරලා ෆෝන් එක ඔය අරන් එන්න. ඉන්න මොකම කරලේ? අන්න. ඔන්න පැටියෝ බා සුද්දයිලා හිතේ තාය මොකටද? ඒ තව කැටව ඉන්නවත් දන්නේ නෑ. මේ පිරිමිසත් එන්නේ. මෙයා පිරිමිසත්. මෙයා පිරිමිසත්. අහන්න මම ඔය සතියක් තිස්සේ මෙයා හිටියා නේද මෙතනට වෙලා. අයියලා ගෙදර අල්ලලා වීඩියෝ කොල්ලලා නම් දෙනවා. අන්න කොහොමද කන්න හදන්නේ? උයි. ඉන්නවා මම මරනවා පුතේ. මම මේ බල අනික් කුලේ එකක් ඉන්න මේක. ඒ සුදුවයි සතියක් තිස්සේ හිටියානේ මෙයා නේද? අය දෙන්න තුල දාගන්න. එපා එපා උනේ තියයි පොඩ්ඩක්. පානේ තුල දාන්න. කොහොම පෙනේ සයිස් එක? මං ඔන්න ගායි බලන්න. වාණ්ඩයක් ඉන්න කියලා මං අතින්නේ ඌ පේනවද? දෝනිට වීඩියෝ කොල්ලක් කර පෙන්නන්න ඕන. ඔන්න ගෙදර ඉන්න එකා කියලා. වීඩියෝ අරන් පෙන්නන්න දැම්මා. ඒ පේනවද? ළඟට ඉන්න නෑ නේද? මේ එන්න මෙතෙන්ට එන්න වෙයි. මේ මම ලක්කන්නේ. අර ඒ ඔන්න බලන්නකෝ ඒ. කෝල් එකේ වෙන්නන්නේ. අද වීඩියෝ කරනවා. ඔව් ඔව්. ජම්බාලි කියන්නේ මෙතනනේ. ආව්. එතනින් තමයි සිකුරා තමයි ඉන්නේ හරියම ඉන්නේ. පොඩි එකන දැකලා තිබෙන අංගේ. ඒ සුදුවයි. ඈ? ගිය සිකුරා කරේ දැන්. ඔව් ඔව්. මෙයාට සෑහෙන උරුලේ ඉමුරේ බඩ තියෙනවා දැන්. ඔව් දැන් කෑම මදි. ඇතුළට ඇකිල්ලා තින්නේ. මෙයා මේ මොනරුන්ට බයේ තමයි හැංගිලා ඉන්නේ. සෙල්ලම් නැත්තේ ඒකයි. මේ බඩ ටිකක් බැහැලා තින්නේ. බෑලා තින්න මෙයාට මදි ඩයිට් එක හම්බෙලා නැහැ. අන්නම ඒ මම දැන් මම නෑලා මෙන්න ඕනේ. නෑ ගින්න අපෝ. ඒක නේ වගේ දාන්න. මේ බලන්න බෑ. කිනෑ ගන්න ඕන මම. ආදරේ නියනවා. ඇල්ලුවා. ආදරේ නියනවා. ඒ මම පිටියාවත් එනවා. අනේ මේ. දැන් ඔයා මොකද්ද? දවල්ලා යාට මදි ඒක නේද? ඊයති. මේ මෙතනදී හරියේ. මුල් කැල්ලක් දෙනවා. කොල් බෑග් එකට දැම්මා. මුලක් හරි දෙන්න. ඕක පැත්තකින් තියලා තව නැද්ද බලමු.